එකතු වුණේ ඔයගලන්ට කතා කරන්න ඇත්තටම ආයාචනයක් කරන්න. ආයාචනය කරන්න හේතු වෙලා තියෙන්නේ ඇත්තටම මිනිස්සුන්ට වගේ මොනවා හරි ප්‍රශ්නයක් වුණාම හඬ ගාලා කතා කරන්න, උද්ඝෝෂණය කරන්න, කෑ ගහන්න බැරි අහිංසක සතුන් වෙනුවෙන් අපි හඬ අවදි කරා. ඒකට මාධ්‍යවේදී ඔබගේ හඬ අවදි කරන්න කියන එක තමයි ඇත්තටම මූලිකවම අපේ ඉල්ලීම තියෙන්නේ. ඇයි එහෙම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කියනවා නම් ඇත්තටම විශේෂයෙන්ම අපි කතා කරනවා නම් දැනට රටේ තියෙන ජලබීතිකාව සම්බන්ධයෙන් ගැටලුව ඒක ඊටාම නරක විදිහට තැනකට තල්ලු වෙමින් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඔබ හැම කෙනෙක්ම දන්නවා ජලබීතිකාව බෝ වෙන්නේ විශේෂයෙන්ම ක්ෂීරපායි සතුන්ගෙන් තමයි බෝ වෙන්නේ. එහෙනුත් ජලබීතිකාව විශේෂයෙන්ම සුනකයන් සපා කෑම නිසා තමයි වැඩියෙන්ම ජලබීතිකා රෝගය වැළඳෙන්නේ. ඉතින් ඒ නිසා මේ සුනකයන් ජලබීතිකාව වැළඳෙන එක නතර කරන්න මේ සුනකයන්ට ඔය ජලබීතිකා එන්නත් ලබා දීලා මේ සුනකයන්ව ජලබීතිකාවෙන් ආරක්ෂා කරන්න ඕන. ජලබීතිකා වෛරස් එක නැති කරන්න ඕන. ඒ වගේම මේ සුනක ගහණේ විශාල ප්‍රමාණයක් වුණොත් එimhe අපිට එන්නත්කරණය කරන්න අමාරු නිසා අපි සුනක ගහණේ පාලනය කරන්න අවශ්‍යයි. ඒතර මේ වැඩ දෙකම අපි කරන්න ඕනේ. එතකොට ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ පහුගිය කාලේ පුරාවටම මේ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. හැබැයි අද වෙනකොට දැන් තැන් වලින් යම් කතා ඇහිමින් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් ගාල්ලේ හොස්පිටල් එකේ බල්ලෝ ඉන්නවා ඒක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් තව තැනක ප්‍රශ්නයක් බල්ලෝ වැඩි. එතකොට අනතුරු සිද්ධ වෙනවා කියලා මේක මේ සම්බන්ධයෙන් හැම වෙලාවකම සතු වැඩි කියලා යම්කිසි කතිකාවතක් දැන් සමාජය තුල යම් විදිහකට නිර්මාණය වෙමින් කරමින් පවතිනවා. ඉතින් ඇත්ත කතන්දරේ කියන්නේ ඇත්තටම මේ ලංකාවේ එතකොට බල්ලොන්ව ගහනේ කළමනාකරණය කරේ නැත්නම් බල්ලෝ වැඩි වෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්න කතාවක්. එතකොට මේ ගහනේ කළමනාකරණය කරන්න ක්‍රම දෙකයි. පළවෙනි ක්‍රමය තමයි මේ බල්ලොන්ව මරලා දාන එක. මේක 2006ට කලින් ලංකාවේ අවුරුදු සෑහෙන වසර ගාණක් කරා. හැබැයි මේකට සමාජය ඇතුලේ මිනිසුන්ගෙන් එල්ල වෙච්ච විරෝධතාවය නිසා මේක නතර වෙලා දැන් මේ වෙනකොට 2008 ඉඳන් සුනක වන්දයා කිරීමේ වැඩසටහනක් රජයේ විදිහට ප්‍රතිපත්තියේ විදිහට තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක කරා. හැබැයි තවම ගැටලුව අවසන් වෙලා නැහැ. ඒතකොට මේ ගැටලුව අවසන් නොවෙන්න හේතු වෙලා තියෙන්නේ සුනකයන් වඳසත්කම් කිරීමේ ක්‍රියාවලිය ඒ ප්‍රශ්නයක්ද නැත්නම් වඳසත්කම් කිරීම කියන concept එකේ වැරද්දක් නිසාද? ඒතර අපි දන්නවා මේ වෙනකොට සමාජය ඇතුලේ යම්කිසි කතිකාවක් ඇති වෙමින් තියෙනවා මේ වඳසත්කම් කරලා මේක ඉවර කරන්න බෑ ගහන්නේ කළමනාකරණය කරන්න බෑ කියලා වගේ කතාවක් සමාජය ඇතුලේ සාකච්ඡාවට ඇඳී වදුන් නෙමින් තියෙනවා යම්කිසි සුළු පිරිසක් විසින්. ඇත්තම කියනවා නම් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් 2008 අවුරුද්දේදී මිලියන මේ සම්බන්ධයෙන් මේ රජයේ ප්‍රතිපත්තියක් විදිහට පිළි අරගෙන මේ වඳසත්කම් කරන්න පටන් ගත්තා. හැබැයි මේ වඳසත්කම් කිරීමේ වැඩසටහන ක්‍රමානුකූලව සිද්ධ වුණේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe දැන් 2024 අවුරුද්දේ මේ වඳසත්කම් සඳහා වෙන් වෙච්ච මුදල මිලියන 200ක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. හැබැයි ඒකෙන් පාවිච්චි කරේ මිලියන 100යි. දැන් මේ 2025 අවුරුද්ද වෙනකොට මිලියන 200ක් පාස් වෙලා තියෙන වඳසත්කම් කරන්න. හැබැයි මේ 2025 තාම පාවිච්චි කරලා නැහැ. එක සත පහක්වත් පාවිච්චි කරලා නැහැ. එතකොට දැන් එක පැත්තකින් ගාල්ල රෝහලේ වෛද්‍ය අධිකාරිතුමා කියනවා සුනකයෝ වැඩි ප්‍රශ්නයක් කියලා. හැබැයි මුදල් ටික තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශේ ගාව. සියලු වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශ ගාව තමයි තියෙන්නේ. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ මුදල් පාවිච්චි කරලා මේ ගහනේ කළමනාකරණය කරන්න පුළුවන්කම තියෙද්දි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් තාම එක සත පහක්වත් මේ ආවෘත්ති පාවිච්චි කරලා නැහැ. ඒ වගේම ඊළඟ ගැටලුව තමයි අපි කතා කරන කාරණේ දැන් ලංකාවේ සුනකයන්ට එන්නත් කිරීමේ වැඩසටහන තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ගාවනේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා හර්ඩ් ඉමුනිටි කියලා ඇති කරලා ඉන්න ගහණෙන් 70%කට අපිට එන්නත් කරන්න පුළුවන් නම් මේකේ මේ එනවා ගහණ ඇතුලේ එනවා හර්ඩ් ඉමුනිටි එකක්. හැබැයි ඒක සඳහා ලක්ෂ 18ක් අපි එන්නත් කරන්න ඕනේ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන්නේ ලක්ෂ 13යි 14 වගේ ප්‍රමාණයක්. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් මේ වැඩසටහන අවුරුදු 64ක් පුරාවටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි කරගෙන යන්නේ. වඳසත්කම් කිරීම වැඩසටහන 2008 ඉඳන්
එන්නත් කිරීම වැඩසටහන අවුරුදු 64ක්. එතකොට මේ 64ක් ඇතුළත මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇයි බැරි මෙන්න මේ අවශ්‍ය කරන ප්‍රමාණයට එන්නත් කරලා සංසුනකයන්ට මේ ගහණය කළමනාකරණය කරලා හර්ඩ් ඉමුනිටි එක හදලා මේ ප්‍රශ්නේ විසඳන්න බැරි ඇයි? දැන් අපි දන්නවා පහුගිය කාලේ කොරෝනා වෛරස් එක ආවා. ඒ කොරෝනා වෛරස් එක ආවට පස්සේ අපි කොච්චර වේගවත් වුණාද? කවුරු හරි කෙනෙක් කොහේ හරි හොර ගමනක් ගියත් අඩුතරමේ හොර ගමනක් ගිය තැන ඉන්න පිරිසවත් අපි අන්තිමට අල්ලගෙන නිරෝධායන්ට අරන් ගියා. ඒ තරමටම කාර්යක්ෂම අපි මේ කරා මේ කොරෝනා වෛරසය මර්ධනය කරන එක. ලෝකේ ඉන්න රටවල් අතරින් ඉතාම හොඳින් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වැඩසටහන කරා. ඒකේ සම්පූර්ණ ගෞරවය අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න ඕන. හැබැයි දැන් කොරෝනා වෛරස් එක බෝ වෙන්නේ හුළඟෙන්නේ. ඒක හරිම අමාරුනේ ට්‍රේස් කරගන්න. කොහොමද යන්නේ? හැබැයි මේ ජල බීතිකාවට නම් අනිවාර්යයෙන්ම සතෙක් ඇවිල්ලා මිනිස්සෙක්ව හපන්න ඕනේ. එතකොට හපපු සතෙකුත් ඉන්නවා. එතකොට අපිට බැරිද ඒ සතාට කොහොමද මේ වෛරස් එක ආවේ කියලා හොයාගෙන පස්සට යන්න බැරිද? අපිට හොයන්න බැයිද කොහෙද මේ වෛරස් එක වෛරස් පූල් එක තියෙන්නේ කොහෙද කියලා? අපි දන්නවා අනන්තරින්ම අපේ ලංකාවේ කැලෑවෙන් රේබිස් එනවා. දැන් බල්ලන්ට අමතරව මුගටියෝ එතකොට දඩුලියනු සත්තුන්ගෙන් පහුගිය කාලේ මේ ජල බීතිකාව බෝ වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ වගේ අපිට හොයන්න බැයිද? පරීක්ෂණ කරන්න බැරිද? එතකොට අපිට නොපෙනෙන කොරෝනා වෛරස් එකක් වෙනුවෙන් මෙච්චර සටන් කරපු අපිට බැයිද මේ සත්තුන්ගෙන් බෝ වෙන වෛරස් එකක් සම්බන්ධයෙන් පාලනයක් කරන්න? එතකොට මෙතන නැද්ද යම්කිසි ගැටලුවක් අපි කියන්නේ? ඇයි අපි ඒකට අපි දැන් අපි දන්නවා අපේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යතුමා හංසක මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේදී ඒක ආචාර්යවරයෙක් අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට මිනිස්සුන්ට එන්නත් ගහන්න මිලියන 280ක් වියදම් වෙනවා. සත්තුන්ට එන්නත් කරන්න මිලියන 180ක් වියදම් වෙනවා. සතුන් වන්දනාකරණය කරන්න මිලියන 200ක් වියදම් කළා මම රටින් එක අවුරුද්දට මිලියන 800ක් මේ සම්බන්ධයෙන් වියදම් කරනවා කියලා අමාත්‍යතුමා කියනවා. ඒ වගේ අමාත්‍යතුමා කියනවා මේ වදසත්කම් කරන්න මිලියන 200ක් වියදම් කරනවා. හැබැයි මේ වදසත්කම් කරන එක සාර්ථකද නැද්ද කියලා කියන්න බෑ. ඔබතුමා හරි. හැබැයි සාර්ථක නොවන්නේ වදසත්කම් නොකළ නිසායි අමාත්‍යතුමනි. කියන්නේ ඔබතුමාගේ රාජ්‍යයේ ඔබතුමාගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් ක්‍රමවත්ව මේ වදසත්කම් නොකළ නිසා තමයි මේ ගහනේ වැඩි වෙලා තියෙන්නේ. බල්ලෝ සපාකෑම් යම් තරමක වැඩි වෙලා තියෙනවා කියලා කියනවනම් ඒ රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් වෙනවනම් ඒ ඔක්කොම වෙලා තියෙන්නේ මෙන්න මේ කළමනාකරණය නොකිරීම නිසා. දැන් තවමත් ඔබතුමා කිව්වට මිලියන 200ක් වියදම් වෙන් කරලා තියෙනවා කියලා සතුන් වන්දනාකරණය කරන්න පාර්ලිමේන්තුවේදී. හැබැයි තවම එක සත පහක්වත් වියදම් කළා නැහැ. මේ යන්නේ ජූනි මාසේ යන්නේ අපි. එතකොට මේ මිලියන 200 අපි කොහොමද වියදම්? හැබැයි ඊට පස්සේ අපි කියනවා වදසත්කම් අසාර්ථකයි. එහෙම නැත්නම් මෙතන ගැටලුවක් තියෙනවා. සත්තු වැඩි කියලා ඔන්න ඊළඟ කතාවක් එන්න පුළුවන්. හරි. එහෙනම් අපිට හරිම ලේසි වදසත්කම් කළා මේක විසඳන්න බෑ. මේ සත්තු ටික මරා දාන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් යෝජනාවක් කරන් ඉන්න පුළුවන් ඉදිරියේදී. එතකොට අපි කියන්නේ වැඩපිළිවෙලක් තියෙද්දි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැතුව ඊට පස්සේ මේ අහිංසක සත්තුන්ගේ ජීවිත වලින් මේකට වන්දි ගන්න එපා. දැන් අපිට ඕන තරම් දැන් මේනවා මේ ආණ්ඩුව ආවට පස්සේ අපිට යම් දේවල් දැන් එනවා මේ නිලධාරි මේ ආණ්ඩුවේ ඉන්න දේශපාලන යාන්ත්‍රයම අන්දනවා ඇස් වහලා යටින් වැඩ ගහන එකක් ඕන තරම් තියෙනවා. දැන් මේ දවස්වල මාධ්‍ය ගොඩක් දේවල් ගැන යනවා. දැන් මේකත් ඒ වගේ එකක් නේ. ඔබතුමන්ලාට දීලා තියෙන තොරතුරු වැරදි. ඔබතුමන්ලා වැරදි තොරතුරු අරගෙන ඔබතුමන්ලා වැරදි තීරණ වලට ආවහම ජනතාව විදිහට සතුන්ට ආදරය කරන අය විදිහට අපිට ඔබතුමාට එරෙහි වෙන්න වෙනවා. හැබැයි අපි තවමත් ඔබතුමන්ලාට කියනවා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් මානුෂික විදිහට. මුදල් රජෙන් වෙන් වෙලා තියෙනවා. වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අනික දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සමහර අය කතා කරන්නේ විරුද්ධ වෙන්නේ ආණ්ඩුව වට්ටන්න. විවේචනය කරන්නේ Taman කිසිම දෙයක් කරන්නේ නැතුව. හැබැයි මෙතන ඉඳගෙන ඉන්න මේ සත්ත්ව සුපදාන සංවිධානවල අපි දැන් ඇනිමල් වෙල්ෆෙයාර් කොලිෂන් එක විදිහට මේ රට ඇතුලේ වැඩක් කරමින් තමයි අපි මේ කතාව කියන්නේ ඔබතුමන්ලාට. අපි රට ඇතුලේ දැනට ආණ්ඩුවෙන් ගිය අවුරුද්දේ 30000ක් වදසත්කම් කරනකොට අපි 35000ක් කරනවා. අපි හැම වෙලේම මේ සත්තු ගැන බලනවා. සත්තුන්ට අපි ආදරය කරනවා. මේ සත්තු සම්බන්ධයෙන් අපි ඒ සතෙක් අනුතරකට ලක් වෙලා හිටියත් ප්‍රශ්නයක් වුණොත් අපි ඒ වෙනින් මැදිහත් වෙනවා. අන්න ඒ කණ්ඩායමක් විදිහට තමයි අපි අද කතා කරන්නේ. අපි ලැහැස්ති රජයට අත දෙන්න. අපි කැමති රජයට උදව් කරන්න මේ වැඩසටහන සම්බන්ධයෙන්. අනික් කාරණේ තමයි අපි දැන් ඊළඟ කාරණේ තමයි කියන්න ඕන කාරණේ. දැන් සාමාන්‍යයෙන් සංඛාලේඛන වලට අනුව අවුරුද්දකට මිනිස්සු 2,50,000ත් ලක්ෂ 3ක් අතර ප්‍රමාණයක්
සුනකයන් සපා කෑම නිසා බෙහෙත් ගන්න රෝහල් වලට එනවා. ඒතකොට සංඛ්‍යා ලේඛනවල තියෙනවා මේ ලක්ෂ 2.5යි ලක්ෂ 3යි එන යම්කිසි ප්‍රමාණයෙන් 90%ක්ම ගෙවල් වල ඇති කරන සුනකයන් සපා කෑම නිසා තමයි රෝහල් වලට එන්නේ. ඒතර මම අහන්නේ දැන් ඔබතුමාලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට ක්‍රියාත්මක කරන එන්නත් කරන වැඩසටහන සාර්ථකයි කියලා ඔබලා කියනවා නම් ඔබතුමාලාට පාර යන බල්ලොන්ට එන්නත් කරන්න බෑ කියන එක හරි. ඒක යම්කිසි තර්කානුකූල භාවයක් තියෙනවා. හැබැයි ගෙවල් වල ඉන්න බල්ලෝ හපලා නම් වැඩියෙන් රෝහල් වලට එන්නේ. ඇයි මේ ගෙවල් වල ඉන්න බල්ලෝන්ටවත් හරියට නිවැරදි විදිහට එන්නත් කරන්න ඔබතුමාන්ට බැරි වෙලා තින්නේ ඇයි? කියන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට රටේ අපි දන්නවා විශිෂ්ට සේවයක් කරනවා. අපි දන්න වෛද්‍යවරු, අපේ හිතවත්තු, අපේ ඥාතියෝ ගොඩක් අය ඉන්නවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා. අපිත් එක්ක හොඳ ලොකු බැඳීමක් තියෙනවා. ඒගොල්ලෝ ඊටාම කාර්යක්ෂම දක්ෂ තමන්ගේ ජීවිතේ රට වෙනුවෙන් කැප කරපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොඩක් අය අපි දන්නා කියන අය ඉන්නවා. අපි ඔබලට චෝදනා කරන්නේ නැහැ. අපි දන්නවා ඔබලාගේ සේවය හරියට කරනවා කියලා. හැබැයි මේ රජේ අමාත්‍යාංශ ඉන්න නිලධාරීන් කීප දෙනෙක්ගේ අවශ්‍යතාවය මත ජලපීතිකාව ව්‍යාපාරයක් වෙලා තියෙනවා කියන එක අපි කෙලින්ම කියනවා. ඒ ගැන හොයලා බලන්න. එහෙම නැත්නම් ඉස්සරහට ඔබලා සත්තු සම්බන්ධයෙන් ගන්න තීරණ සම්බන්ධයෙන් ජලපීතිකාව සම්බන්ධයෙන් වැරදි තීන්දුවක් ගත්තොත් ජනතාව විදියට අපිට අනිවාර්යෙන් ඔබලාට විරුද්ධව ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැහෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි තවමත් හිතනවා, අපි තවමත් විශ්වාස කරනවා මෙතන ඉන්න අයගෙන් බහුතරයක් මේ ආණ්ඩුව බලයට ගේන්න මහන්සි වෙච්ච අය. සමහරට අපේ සමහර අයගේ ප්‍රතිපත්ති පාව පැත්තක තියලා අලුත් වෙනසක් කරන්න බලාගෙන මෙතෙන්ට ආපුවා. ඉතින් අපි හිතනවා තවමත් අපි විශ්වාස කරනවා මේක තේරුම් අරගෙන මේ නිලධාරීන්ගේ අරන් යන යටිකූට්ටු කුමන්ත්‍රණ ටික තේරුම් අරගෙන මේ ජලබීතිකා මර්ධන වැඩපිළිවෙලට නිසි අතට හරවන්න කියන එක තමයි අපි කියන්නේ. ඒකට අපි කියන්නේ වෙන දෙයක් නෙමෙයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නේ පශු වෛද්‍යවරු 4 දෙනයි. ඒක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ වැඩසටහන් කරන්න බෑනේ. ඒගොල්ලෝ කරන්නේ කොන්ත්‍රාත් පදනම මත පශු වෛද්‍යවරුන්ට මේ වැඩසටහන බාර දෙනවා. එතකොට ලංකාවේ තියෙනවා මේ පශු වෛද්‍ය සේවය සඳහාම විශේෂ වූ ආයතනයක්. ඒ තමයි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. එතන ඉන්නවා පශු වෛද්‍යවරු 337 දෙනෙක්. එතන ඉන්නවා يعني පශු වෛද්‍ය කාර්යාල 337ක් තියෙනවා. පශු වෛද්‍යවරු 600ට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ අයට මේ වැඩේ බාර දුන්නා නම් මේගොල්ලන්ට පුළුවන් මේ වන්ද්‍යාකරණ සත්කම් වැඩසටහනයි ක්‍රමානුකූලව එන්නත් කරන වැඩසටහනේ මේ දෙකම මේගොල්ලන්ට කරන්න ඉස්සරහට පුළුවන්. මම කියන්නේ ඒ වගේ විශේෂයෙන් දැනුම තියෙන පිරිසක් රටේ ඉඳිද්දි රජයේ සතු වෙලා ඉඳිද්දි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහන් අල්ලගෙන මේක බදාගෙන හරියටත් කරන්නේ නැතුව මෙහෙට කරන එක ඇතුලේ අපිට ධනිකරම මේක සම්බන්ධයෙන් දැනෙන්නේ මේ සම්බන්ධයෙන් යටි අරමුණක් තියෙනවා, සංගවිච්ච අරමුණක් තියෙනවා. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඉහළ නිලධාරීන් 2-3 දෙනෙක් තමයි මේකට සම්බන්ධ. ඒ හින්දා අපි රජයෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් හොයලා බලලා මේ වැඩසටහන නිසි මගට හරවන්න. එහෙම නැත්නම් මිනිසුන්ගේ ජීවිතත් අනතුරේ, අහිංසක සත්තුන්ගේ ජීවිතත් අනතුරේ. හැබැයි මිනිසුන්ගේ වැරදි හින්දා කවදා හරි දවසක සත්තුන්ගේ ජීවිතවලට යම් කිසි විදිහට වැරදි තීන්දුවක් ගත්තොත් එදාට අපි ඔක්කොම අනිවාර්යයෙන්ම පාරට බහිනවා.